YouTube channel. අද මම මේ ගේන්නේ සූ එක බලන්න ගිහපු ගමනේ part 2 වීඩියෝ එක. ඉතින් මේකත් බලන්නකෝ. ඊළඟට දැක්කේ මෙන්න මේ ගොල්ලොන්ව. මෙතන කොටියෝ 3 දෙනෙක් හිටියා. එයාලා මෙහාට ඇවිත් තමයි හිටියේ. මෙන්න මෙතන හිටිය එක්කෙනෙක් ටිකක් කේන්ති ගිහලා වගේ හිටියේ. ටිකක් ගොරවනවා, එහාට යනවා, මෙහාට යනවා. එයාර ගොඩක් දෙනා එයාලා දිහා බලන් ඉන්න නිසා වෙන්න ඇති. ඊළඟට දැක්කේ මෙන්න මෙයාවත් ඔයාලා මොකක් හරි මූවි එක දැකලා තියෙනවද? මට නම් මෙයා දකිනකොට මතක් වුණේ අන්නේ මූවි එකේ හිටපු මෙන්න මෙයාව. The Lion King එකේ මේ ඌරෙක් පිටේ නැගලා යන සතා. අන්න එයා තමයි මේ. මෙයාත් සූ එකේදී අපිට බලන්න පුළුවන්. ඉතින් මෙයාලා ගොඩක් මෙතන හිටියා. ඉතින් එයා දකිනකොට මට ඇත්තටම ඒ මූවි එක මතක් වුණා. ඇත්තට මේක අපූරුයි. මම සූ එකට එන්නේ ගොඩ කාලයකට පස්සේනේ. ඉතින් මෙයාලා ආයෙ දකිනකොට මට ඒක අලුත් අත්දැකීමක් වුණා. අන්නේ කලින් දැක්ක දෙන්නත් හිටියා එතනටම එහා පැත්තෙන්. ඊළඟට දැක්කේ මේ කොල්ලොම්ව. මෙයාලත් ඔයාලා සූ එකේදී හරි මූවිස් වල හරි ඕන තරම් දැකලා තියෙනවනේ. හිපොපොටේමස්. මෙතනත් කීප දෙනෙක්ම හිටියා. මෙයාලා වතුරේ අස්සෙම තමයි අපි ඒ වෙලාවේ එතෙන් යනකොට හිටියේ. මේ දෙන විතරයි පොඩ්ඩක් උඩට පල්ලහට යන ගමන් හිටියේ. එතෙන්ට මෙහා පැත්තෙන් මෙන්න මේ දෙන්න හිටියා. හිපොපොටේමස් අම්මා කෙනෙකුයි හිපොපොටේමස් චූටි පැටියෙකුයි. එයාලා වතුරේ ඉඳලා තමයි මේ මෙහෙම ගොඩට එන්නේ. බලන්නක මේ චූටි පැටියා. එයා අම්මත් එක්ක ආයෙත් කූඩුව ඇතුළට යනවා. ඊට පස්සේ එයාගේ අම්මත් එක්කම ආයෙ කූඩුවෙන් එළියට එනවා. ඒක හරිම ෂෝක්. ඒ පොඩි පැටියා බලන්නකෝ. මම මීට කලින් සූ එකට ඇවිල්ලා මෙහෙම හිපොපොටේමස් චූටි පැටියොන්ව දැකලා නෑ. එහෙම මතකයක් නෑ. මෙයා නම් හරිම කියුට් කියලා මට හිතුණා ඒ වෙලාවේ. ඊළඟට අපි දැක්කේ මෙන්න මේ කට්ටියව. තිත්මුවෝ, වැලිමුවෝ, තව ගෝන්නු, තව පාට දෙකකින්. එයාලත් මුවෝ විශේෂයක් වෙන්න ඇති. මෙන්න මේ ගොල්ලෝ. එයාලා ගොඩක් මෙතන හිටියා. එකම වර්ගයේ කට්ටිය තමයි මෙතන හිටියේ. ඊළඟට දැක්කේ හරිම අපූර්ව කෙනෙක්. එයාත් The Lion King මූවි එකේ හිටපු මෙන්න මෙයා වගේ කියලාත් මට හිතුණා. පොඩක් එයාගේ ෂේප් එකම මුනේ තියෙන නිසා. ඊළඟට දැක්කේ සිම්බා. සිම්බලා කීප දෙනෙක් තමයි මෙතෙන්දී අපි දැක්කේ. සිම්බා කියන්නේ ඔයාලා කාටද කියලා දන්නවනේ. The Lion King තමයි සිම්බා කියන්නේ. සිංහයා ටිකක් තමයි මෙතන අපිට දකින්න හිටියේ. මම කිව්ව The Lion King මූවි එකේ ඉන්න කට්ටිය තමයි ඔයාලා මේ වීඩියෝ එක යටින් දකින්නේ. ඒ මූවි එක හරිම ලස්සනයි. ඉතින් ඔයා බලලා නැති කෙනෙක් නම් ඒ මූවි එක බලන්න. ඉතින් මේ මූවි එකේ හිටිය ගොඩක් අය සූ එකේ අපිට දකින්න හිටියා. එතන හිටිය සිංහයෝ ටික නම් මෙන්න මේ විදිහට එහාට මෙහාට පෙරලි තමයි හිටියේ. ඊපස්සේ අපිට දකින්න හම්බුනේ මෙන්න මෙයාව. මෙයාගේ නම තිබුණේ චිම්පන්සියක් කියලා මට මතක හැටියට. හැබැයි මම ඉස්සෙල්ලම මෙයා දකින්නකොට හිතුනේ මෙයා ගෝරිල්ලෙක්ද කියලා. මෙයා මේ කරන වැඩේ බලන්නකෝ. මෙයා මේ අපේ ඉන්න කට්ටියගෙන් කෑම තමයි මේ ඉල්ලන්නේ. මෙහෙම මිනිස්සු ඉන්න පැත්තට හැරිලා, මෙහෙම අත් දෙක දිගාරලා බලනකොට ඒක හරිම අපූරුයි. ඒක මේ එක පාරටම අපිට දකින්න හම්බුන දෙයක්. ඉතින් මෙතන කීප දෙනෙක්ම මෙයාලා හිටියා. මෙතනින් මෙයා තමයි මෙන්න මේ වගේ දේවල් කරේ. ඉතින් මෙතන හිටිය කෙනෙක් මෙයාට මෙහෙම කිස්සගිරියක් දුන්නා. ඉතින් ඒකත් කාලා තමයි මේ තව ඉල්ලන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ සත්තු උද්‍යානයේ ඉන්න සත්තුන්ට අපිට කෑම එහෙම දෙන්න බෑ. ඉතින් බෝඩ් එහෙමෙන් දාලා තියෙනවානේ කෑම දෙන්න එපා කියලා. හැබැයි සමහර අය ඒ කියන්නේ අහලා එහෙම කෑම දෙන අවස්ථා තියෙනවා. ඊළඟට හම්බුනේ මෙන්න මේ දෙන්නව. මේ ඉන්නේ බැටළුව දෙන්නේ. ඒ වෙලාවේ නම් මෙයාලගේ කෑම කන වෙලාව. ඉතින් කෑම දෙනකොට තමයි අපි එයාලව එතනින් යනකොට දැක්කේ. ඊට පස්සේ දැක්කේ මෙන්න මෙයාව. සත්‍ය උද්‍යානයේ ඉන්න උස්සම සතාව. මෙතන හිටිය ජිරාෆ්ලා එක්කෙනයි. එයා මෙහෙම කෑම හොඳට කාලා
ආය මෙහෙම ඇතුළට යන ගමන් තමයි හිටියේ. ඊළඟට දැක්කේ මෙන්න මේගොල්ලොම මෙන්න මේ වගේ රත්තු පාටු තැඹිලි පාට කට්ටිය තමයි මෙතන හිටියේ. එයාලගේ නම් තමයි ඔයාලා දැක්කේ. මෙතනත් කීප දෙනෙක්ම හිටියා. ඊළඟට දැක්කේ මෙන්න මෙයාව මේ ඉන්නේ සුදු මොණරු. සුදු මොණරුත් කීප දෙනෙක් මෙතන හිටියා. හරිම ලස්සනයි. ඊළඟට අපි ගියේ උරගයන් ඉන්න තැනට. එතන හිටියේ මෙන්න මෙයාලා තමයි ගොඩක් හිටියේ. ඉබ්බෝ, තාරකා ඉබ්බෝ ගොඩක් මෙතන අපිට දකින්න හිටියා. මෙයා බලන්නකෝ. එයා නම් තද නින්දක වගේ තමයි ඉන්නේ මේ. මට හිතෙන්නේ මෙයාගේ මේ සැව ගැලවෙන්න ඔන්න මෙන්න වගේ තමයි තිබුණේ. අම්බෝ මේ කටේ දකින්නකොට නම් ඇත්තටම බය හිතුණා. බලන්නකෝ. මේ ඉන්නේ තැඹිලි තලගොයෙක්. ආය මේ බලන්නකෝ. මේ කාගේ පිටේද මෙයා ඉන්නේ කියලා. එතන ගොඩක්ම ඉබ්බොත් හිටියා. ඒ ඇස්සේ මෙන්න මේ කිඹුලෙකුත් මෙයාලා ගාව මෙහෙම හිටියා. ඊළඟට අපි ගියේ මින් මැදුර බලන්න. ඒකත් හරිම ලස්සනයි. මේ මින් මැදුර ඇතුළ බලන්න කලින් එළියේ අපිට දකින්න හිටපු අය. මේ තියෙන්නේ මින් මැදුර ඇතුළට ගියාම අපිට බලන්න හිටපු ලස්සන කට්ටියව. එතන මාළු විශේෂ කීපයක්ම හිටියා. ලොකු කට්ටිය, දිග මහත කට්ටිය, ඒ වගේම චූටි කට්ටිය, ඒ වගේම පාට පාට අයත් හිටියා. එතන ඇතුළට ගියාම තනිකරම අපි ෆීල් වෙන්නේ නිකන් අර මුහුදක් ඇතුළට ගියා වගේ තමයි. ඒ දිහාම මේගොල්ලෝ දිහාම බලන් ඉන්න හිතෙනවා. බලන්නකො මෙයාගේ ලස්සන. හරිම ලස්සනයි නේද? බලන්නකො මෙයාලගේ අපූර්ව. මෙයාලා මේ කහ පාට, නිල් පාට, සුදු පාට එකම වර්ගයේ කට්ටිය තමයි මං හිතන්නේ මේ වගේ මෙහෙම පාට පාට වලින් ඉන්නේ. හරිම ලස්සනයි. මං අර එයාලගේ ගාවට මම මේ වීඩියෝ ගන්න යනකොට ඔක්කොම වගේ එකම ළඟට ආවා. තමයි මං ආපු මේ ලස්සන ගමන ඉවර වෙන්නේ. ඉතින් මම මේ ගෙනාවේ මම සුවික බලන්න ගියපු ගමනේ දෙවන වීඩියෝ එක. ඉතින් පළවෙනි වීඩියෝ එකේ මම මුල් ටික ඔයාලත් එක්ක බලන්න ෂෙයා කරගත්තා. ඉතින් ඒකෙත් ගොඩක් ලස්සන දේවල් තියෙනවා කියලා මම හිතනවා. මේක අන්තිමකම් බලපු ආර ගොඩක් thank you. ඉතින් පළවෙනි වීඩියෝ එක බලලා නැති කෙනෙක් නම් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. part 1 වීඩියෝ එකේ පොඩි මියුසික් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇරෙනකොට ඒක මං හිතනවා ලස්සන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම ලස්සන තවත් පරිසරයත් එක්ක තියෙන ලස්සන ගමනකින් ආයෙත් අපි හම්බෙමු. ඊගෙන නම් thank you for watching. Bye bye.